මොකක්ද මේ නිදහස කියන්නේ? සෙමෙන් අප වාසය කිරීමට ඉගෙන ගන්නා මානසික තත්ත්වයක්. ලෝකය, සමාජය, සදාචාරය, සංස්කෘතිය, ආගම, නීතිය මේ හැමදේම තේරුම් ගන්න පටන් ගත්ත වෙලේ ඉඳන් අපි එයාලගේ අපේක්ෂාවන්ට ගැළපෙන හැඩතලවලින් අපිව කැටයම් කිරීමට පටන් ගන්නවා. ටිකෙන් ටික නොදැනුවත්වම අපි සැඟවිය යුතු දේ, අපි හැකිරිය යුතු දේ, අපි නිහඬ කළ යුතු දේ අපි ඉගෙන ගන්නවා. සයිකොලොජිකල් පර්ස්පෙක්ටිව් එකෙන් ගත්තම මේකට තමයි learned behavior. ඒ කියන්නේ උගත් හැසිරීම කියන්නේ. අපේ පවුලෙන්, සමාජයෙන්, සංස්කෘතියෙන් කාලයත් එක්ක අපි මේ රටා පුරුදු වෙනවා. අපි හිතන විදිය, අපිට දැනෙන විදිය සහ අපි ක්‍රියා කරන ආකාරය මේ මගින් හැඩගස්සනවා. තමන් දන්නා ලෝකය පටුවන තරමටම තමන් භුක්ති විඳින නිදහසත් ඒට සමගාමීව පටු වෙනවා. මේක අයිසැක් නිව්ටන්ගේ 4 වෙනි නියම කියලා හිතා ගන්නකෝ. දන්නේ නැති පඬිවරයෙක් විසින් තමයි කිව්වේ. එතකොට සැබෑ නිදහස කියන්නේ මොකක්ද? සැබෑ නිදහස යනු උගත් රටාවන්ට ඉහළින් නැගී සිටීමට සහ අව්‍යාජ වටිනාකම් අනුව ජීවත් වීමට මනසට ඇති බලයයි. හැබැයි මේ හැමදේම යම් කිසි සීමාවන් වලින් ඔබට ගියොත් ඒ තවදුරටත් නිදහසක් වෙන්නේ නැහැ. ඒක ඔබේ මනසේ ඇති යම් කිසි ගැටලුකාරී තත්වයක් වෙනවා. අපි කතා කරමු. මොනවාද මේ ලිමිටේෂන් කියන එක ගැන? ආයෙ දවසක